මොනවද මේ මිනිසා පසුකල යුගයන්? හරි. මිනිසා සංස්කෘතික පරිවර්තන පදනම් කරගෙන පසු කරන එක යුගයා එයාට කියනවා මොකද්ද? ගල් ගුහාවල ජීවත් වෙච්ච යුගය අපි කියනවා කවුරු කියලාද? ගල් යුගය. දෙවෙනි රූපයෙන් පෙන්නනවා මොකද කරේ? ගල් ගුහාවල ජීවත් වෙනකොට පොඩි ප්‍රශ්න ආවා. සත්තු කීනව මරාගෙන කන්නේ වයින්දාට සත්තු මරා ගන්න විදියක් නැහැ. එදාට වඩි. එනම් පටන් ගත්ත මොනවා කරන්නද? කැම ළඟ තියාගන්න. මොකද කරේ? ආහාරව සත්තු වගේ දේවල් Taman ළඟ තියාගන්න ගත්තා. ඒකට අපි කියනවා කවුරු කියලාද? එදේන යුගය කියලා. මේ වෙලාව මිනිසා පසුකල යුගයක් නේ. හරිද? අතීතයේ සිට වර්තමානයේ දක්වා මිනිසා විසින් පසුකල යුගය. හරි? එතන මේ ඊළඟ වකවානුව තමයි මුදේ මොකද වෙන්නේ? දැන් තනින් තනට ගිහින් යනකොට මොකද වෙන්නේ? අද මේ ඉන්නවා තව මාස 6කින් තව 30කට යනවා සංචාරක ජීවිතයක්. ඒක දැනගෙන ඉඳිලා නෑ. ඒතර ස්ථාවර මුකුත් හදාගන්න බෑ. මාස 6ක් විතර මෙතන ඉන්නවනේ. ආයි තව මාස 6කින් මේ තැන දාලා කොහේ හරි යනවා. ඒතර මෙතන ස්ථිරව හදාගන්න බෑ. ඊට පස්සේ මිනිස්සු පටන් ගත්තා මොකද්ද? ස්ථිරව මම තැනක නැවතිලා වගා කරනවා. ඒ යුගයට කිව්ව මොන යුගය කියලාද? ෘෂිකාර්මික. අන්න ඒ කාලෙට කියනවා මොකද්ද? ෘෂිකාර්මික යුගය. ෘෂිකාර්මික යුගය. හරි. එතනින් පස්සේ පුතේ මොකද කරන්නේ? තාත්තා වගා කරනවා. පුතාව එක්කයි යනවා. හරි ඉස්සර පරම්පරාවෙන් යනවා. තාත්තා වගා කරනකොට පුතාව එක්ක ගියාම පුතා කියනවා මට ඔය අප්නේ ගහගෙන මඩේ වහින්න බෑ. මම යනවා ෆුල් කිට් එක ගහලා හරිද? ජොබ් එක. ඔන්න පටන් ගන්නවා මොකද පුතේ? ඔන්න ඒ වකවානුවට අපි කියනවා කවුරු කියලාද? කාර්මික යුගය කියලා. මොකද පුතේ යුගය? මොකද යුගය? එතනින් පස්සේ කාර්මික යුගයෙන් පස්සේ කාර්මික විප්ලවය වෙන ලෝක යුද්ධය ඕවෙන් පස්සේ පුතේ මිනිස්සුන්ගේ අතර එනවා මොනවද? තොරතුරු. හරි. ඩිවයිස් කීපයක් එනවා එකක් තමයි මොකද පරිගණකය ඊළඟට ජාම දුරකථනය ඊළඟට ටැබ් එක වගේ. ඔන්න ඔය ඩිවයිස් ආවට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? Taman ඉන්න ඕන තැනක ඉඳන් ලෝකයේ එක්කම ගනුදෙනු කරන්න පටන් ගන්නවා. හරි? අද මට මෙතන ඉඳගෙන මොකද්ද මොබයිල් ෆෝන් එක කරහා ඉංගලන්තේ ඇමරිකාව වගේ රටක ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා chat කරන්න පුළුවන්, වීඩියෝ කෝල් ගන්න පුළුවන්, අවස්ථාව සම්පූර්ණ කරගන්න. හරිද? එතකොට මේ විදිහට නේද ලන්ඩන් වල ඉන්න ඇල්බර්ට් අංකල්ට විනාඩියකින් කෝල් එකක් ගන්න පුළුවන්. හරි? IDD තියෙනවා, roaming තියෙනවා, නැත්නම් WhatsApp තියෙනවා, message තියෙනවා. ඔය ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ යුගයට අපි කියනවා මොකක් කියලාද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියන නැත්නම් මොකද කියන්නේ? තොරතුරු තාක්ෂණ යුගය. එහෙනම් අද වෙනකොට අපි ජීවත් වෙලා ඉන්නේ මොකද්ද? තොරතුරු තාක්ෂණ යුගය තුල. තොරතුරු තාක්ෂණ යුගය තුල තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. පැහැදිලිද පුතේ? එහෙනම් ආගන්න පළවෙනි එක ගල් යුගය, දෙවෙනි එක ඉන්දියානු යුගය, තුන්වෙනි එක ෘෂිකාර්මික යුගය, හතරවෙනි එක කාර්මික යුගය සහ පස්වෙනි එක මොකද? තොරතුරු තාක්ෂණ යුගය. එහෙනම් අද වෙනකොට අතීතයේ ඉඳන් අද දක්වා මිනිසා පසුකල යුගයන් අපිට පහත් ගන්නවා. මම මේක ගැන ලොකුට කියන්නේ නැහැ අපි. මම කිව්වේ ඒක 6 වසරේ ඉඳන් 11 වසරේ වෙනකන් අපි ඉගෙන ගත්ත ඒවා ටෙක්නිකල් තාක්ෂණික ටෙක්නොලොජි පොයින්ට් ටික මොකද කරන්නේ මේ පාඩමේ? හරි සරලව කියනනම් එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. හරි ටෙක්නොලොජිකල් පොයින්ට් ටික ඉතිහාසයට වගේ ඉගෙන ගන්න දේවල් වල තාක්ෂණික වටිනාකමක් තියෙන දේවල් ටික එකතු කරගන්න එක තමයි මේ පාඩම. මේ පාඩමේ රචනා ප්‍රශ්න ඊට වෙල විභාගෙට එන්නේ නැහැ. හරි ස්ට්‍රක්චර්ඩ් එකේ කොටසක් මේ පාඩමෙන් ඉතිරිලා එනවා. මේ ටික ඉන්න අපි දන්න දේවල් නේ. හරි. එතන මේ ඊළඟට අනුමාතුකාවක් තියෙනවා තාක්ෂණික භාවිත හා සංස්කෘතික පරිවර්තන පදනම් කරගත් යුග වර්ගීකරණය.